ආයුබෝවන් අක්ෂිතා ආයුර්වේදයට සැදෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න හිතුවේ කුරුලෑ ගැන. ඉතින් කුරුලෑ සඳහා අපේ ආයුර්වේද ප්‍රතිකර්ම ලබා ගන්න පැමිණෙන බොහෝ දෙනෙක් දැකපු දෙයක් තමයි මම කුරුලෑව කියන එක වැඩි වෙලා තියෙන්නෙම තමන් හරි හැටි කුරුලෑවක් ආවහම ඒක පාලනය කරගන්න නැති. ඒකට හරි ප්‍රතිකර්මය සිද්ධ කරගන්න නැති නිසා කුරුලෑ තත්ත්වය වැඩි වෙවි හැම පුරා මුහුණ පුරා පැතිරෙනවා. ඉතින් ඇත්තටම කුරුලෑවක් ඇති වෙන්නෙම දූවිලි රැඳෙනවා නම්, තෙල් සහිත සමක් නම්, හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි ශරීරයක් නම්, උෂ්ණාධික ශරීරයක් නම්, ඊළඟට ඔබ නිතර මේකප් පාවිච්චි කරනවා. නිතර පාවිච්චි කරන මේකප් ටික හරි හැටි ඉවත් නොවීම නිසා මේ කුරුලෑ තත්ත්වය හටගන්නවා. ඊළඟට ඔබගේ ක්‍රීම්, ඔබ පාවිච්චි කරන ක්‍රීම් වර්ග. ඉතින් පාවිච්චි කරන ක්‍රීම් වර්ගයේ තියෙන ගැටලු නිසා ඔබට කුරුලෑ සහිත සමක් ටිකෙන් ටික ඇති වෙනවා. සමහර ෆේස් වොෂ් වලට පවා ඔබගේ මූණේ කුරුලෑ ඇති වෙන ඉඩකඩ වැඩි. ඊළඟට ඉස්සොරි, පාලනය නොකර ගන්නා ඉස්සොරි. ඔබගේ ඉස්සොරි පවතිනවා නම් හිතාශ්‍රිතව අනිවාර්යෙන් ඔබ ඉස්සොරි මැඩ පවත්ව ගත යුතුයි. කුරුලෑ වලට ප්‍රතිකාර සිද්ධ කර ගැනීමට ප්‍රතිපදින. ඉතින් කුරුලෑවක් ඇති වුණාට පස්සේ ඔබ එම ස්ථානය අල්ලන එකේ වැළැක්විලා ඉන්නවා. මොකද කුරුලෑවක් විතර අල්ලනවා කියලා කියන්නේ ඒ කුරුලෑවට මෝදු වෙන්න වැඩි වෙන්න හරි උදව්වක් වෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යෙන් කුරුලෑවක් ආවොත් ඔබගේ නියපොත හොඳට කොටට කපලා දැන් විතර පිරිසිදුව තියාගන්න ඕන. මොකද අමතක වෙලා හරි අත මූණට යනවා නම් යම් ප්‍රමාණයකට හරි ඉස බීජ ආසාදනය වෙන එක නවත්ව ගන්න. කුරුලෑ තියෙන කෙනෙක් නිතරම මූණ සේදීම කළ යුතුයි. නමුත් නිතරම සෝදනයකදී කුරුලෑ පාලනයක් නෙවෙයි වෙන්නේ, වැඩිවීමක්. හේතුව ඔබ නිතර මූණ සෝදන්න යනකොට නිතරම ඔබ සබන් හෝ ෆේස් වොෂ් පාවිච්චි කරන්න යනවා. ඒකෙම එපා. මූණ සෝදන්න සාමාන්‍යව බුද්ධේ මූණ සෝදනකොට ෆේස් වොෂ් සබන් පාවිච්චි කරලා මූණ සෝද ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් මද උණුසුම් වතුරට දෙහි යුෂ බිඳු කිහිපයක් එකතු කරලා ඒකෙන් මූණ සෝද ගන්න. ඊට පස්සේ ඔබට සාමාන්‍යයෙන් ඔබගේ වැඩ කටයුතුත් එක්ක රස්නේ වැඩි ප්‍රදේශවල නම් නිතර දහඩිය දාන නිසා ඔබට සාමාන්‍ය මදු මේ ඇල්ගියම් මූණ සෝද ගන්න පුළුවන්. හැබැයි ඒ සෝදන වාරයක් ගානේ ෆේස් වොෂ් සබන් පාවිච්චි නොකළ යුතුයි. ඉතින් ඔබ කුරුලෑවක් ආවට පස්සේ එම ස්ථානය ටිෂු කෑල්ලක් පාවිච්චි කරලා මිරිකලා අයින් කරන්න පුළුවන්. ගෙදරදී කරගන්න පුළුවන්. හැබැයි අපි ඒ කුරුලෑවේ මත්තු පිට තියෙන කොටස, නිකන් කූරක් වගේ සුදු පාට නිකන් කළු තිතක් එක්කෙන කොටස ඉවත් කළා කියලා ඔබට කුරුලෑව සුව වෙන්නේ නැහැ. කුරුලෑව අභ්‍යන්තරයේ තියෙන අලයක්, කොස්සක් යම් වැනි කොටසක්. ඉතින් මේ සම්පූර්ණ කොටසම ඉවත් වෙන්න ඕනේ ඔබට කුරුලෑව මූණෙන් අයින් කරගන්න. ඉතින් සනීප කරගන්න. ඉතින් එතකොට ඔබ පුළුවන් නම් මේ සම්පූර්ණ කොටසම කුරුලෑව තිබුණු තැන ලේ ටිකක් මතු වෙනකම් මිරිකලා අයින් කරන්න පුළුවන් නම් කරගන්න. එහෙම කරගත්තට පස්සේ පොඩි අයිස් කැටයක් ටිෂු කෑල්ල කොටලා ඒකෙන් ඔබට එතන පැවීමක් සිද්ධ කරගන්න පුළුවන්. එතකොට අර කුරුලෑව ඉවත් වෙච්ච තැන රතු වෙලා ඉදිමිලා එන ගතිය සහ රුධිර වාහනය වෙන එක නවත්ව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පුංචි දේවල් ටිකක් ගෙදරදී කරගන්න. ඊළඟට මම ඔයාලට පුංචි අත්දැකීමක් කියන්නම්. ගෙදරදී කරගන්න පුළුවන් කුරුලෑ තියෙන කෙනෙක් නම් අර විදිහටම සාමාන්‍ය මද උණුසුම් වතුරට දෙකක් දාලා මූණ සෝදලා හොඳින් මූණ දියලගෙන ඉඳලා ඊට පස්සේ පුළුවන් ඔයාලට කෝමාරිකා ටික, කෝමාරිකා යුෂ ගද්දි ගහක කොළයකින් කෝමාරිකා ගහේ පඳුරේ ඉඳ ගන්න. ඊට පස්සේ පාන් පිටි ස්වල්පයක්, මීපැණි ස්වල්පයක් එකතු කරලා මේක හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් අර ගුණෙම පැක් එකක් විදියට මේක දාලා විනාඩි 20කට පස්සේ ආයෙත් ඇල් වතුරෙන් සෝදලා අයින් කරගන්න. එතකොට සාමාන්‍යයෙන් අයින් කරනකොට ෆේස් වොෂ් සබන් පාවිච්චි කරන්නේ නැහැ. නිකම්ම තමයි සෝදලා අයින් කරන්නේ. පස්සේ එතන
හොඳින් මූණ වියලෙන විදිහට පිහිද ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ක්‍රම ටික කරලා ගෙදරදීම ඔබට කුරුලෑ සඳහා සත්කාරයක් කරගන්න පුළුවන්. ඉතින් අපේ අක්ෂිපායුර්වේද වෙදුමැදුරට පැමිණීමෙන් ඔබට කුරුලෑ සඳහා ප්‍රතිකර්ම සිද්ධ කරගන්න පුළුවන්. හර්බල් ෆේෂියල් යොදනවා. ඒ වගේම අපි මුහුණ පිරිසිදු කරනවා සම්පූර්ණ කොස් අල ඒ සම්පූර්ණ ඒ ටිකම කුරුලෑවේ මූණේ තියෙන කුරුලෑවල ඉවත් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔබට ඉස්සොරි තියෙනවා නම් ඉස්සොරි සඳහාද අපි ගාව ප්‍රතිකර්ම තියෙනවා. ඉතින් ඉස්සොරි සඳහා ඒ ප්‍රතිකර්ම වලට යොමු වෙලා ඒවත් සුව කරගන්න ගමන් මූණේ කුරුලෑත් ඔබට සුව කරගන්න පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් ඖෂධ පාවිච්චි කරන්න අකමැති කෙනෙක් නම් ෆේෂියල් සත්කාරයෙන් ඇත්තටම කුරුලෑ සනීප කරගන්න පුළුවන්. ඖෂධ මගින් කියන්නේ බොන පිටෙත් මගින් මේ කුරුලෑ සනීප කරගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අක්ෂිපායුර්වේද වෙදුමැදුර විවෘතයි. එහි රූපලාවන්‍යකාරයෙන් ඔබට සිද්ධ කරගන්න පුළුවන් සියලුම කටයුතු. ඉතින් කුරුලෑ නැති සුවපත් සුන්දර මුහුණක් තියාගන්න යුතුයක් වුණා.